ජලගැලීම් වලට පසු කාලීනව රෝග කීපයක ව්‍යාප්ත වීමක් අපිට දකින්න ලැබේවි. ඒ නිසා ඒ ගැන අපි දැනුවත් වෙනවා නම් ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම අපිට හොඳට පිරිසිදුවට වතුර ටික ආහාර ටික ලැබුණේ නැත්නම් පාචනය, අතිසාරය, උණුසන්නිපාතය වගේ රෝග ඇති වෙන්න පුළුවන්. පාචන තත්ත්වයක් ඇති වුණොත් නිවසේදීම අපිට ස්වභාවික දියර ආහාර දරුවන්ට ලබා දීම මගින් විජලනය අවම කරගන්න පුළුවන්. එතෙන්දී දෙහි දොඩම් නාරන් දෙලුම් වැදිහාල් කඳ පාන්ටෝස් කෙසෙල් ගෙඩි තැඹිලි වතුර යෝගට් වගේ ආහාර දරුවන්ට සහ පාචනයේ තියෙන පුද්ගලයන්ට ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව තෙල් බටර් ගස් ලබු කොළ ಜಾති චීස් වගේ දේවල් දෙන්න එපා. පාචනයේ තියෙනවා නම් අපි කල යුත්තේ පාචනය වළක්වා ගැනීම. ඒ සඳහා පිරිසිදුවට වතුර ටික ආහාර ටික ලබා දෙන්න. මේ දවස්වල වැස්ස නිසා මැස්සන්ගේ වැඩිවීම සිදු වෙන නිසාත් ආහාර අපේ අපිරිසිදු කරන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මැස්සන්ගෙනුත් ආහාර ප්‍රවේශම් කරගෙන පිරිසිදු ආහාර සහ පිරිසිදු ජලය දරුවන්ට ලබා දුන්නොත් පාචන තත්ත්වයන් අවම කරගන්න පුළුවන්. පාචනයට අමතරව මී වුණත් වැඩි වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මීයන්ගේ ගහනයත් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ මීයෝ මර්ධනය කරගෙන කටයුතු කරන්න අනවශ්‍ය විදිහට වතුරට බහින්න යන්න එපා. අපි හැබැයි දැනට අපේ පුද්ගලයන්ට උදව් කරනවා වතුරට ඇතුළු වෙච්ච අය ඉන්නවා. ඉතින් ඒ නිසා හානි වෙච්ච අයයි වතුර අපේ ඇඟට වතුර සම්බන්ධයි. කොහොමත් වතුරට අපි වැටුනොත් හරි වතුරෙන් හානියක් සිදු වෙලා තියෙනවා නම් පුද්ගලයන්ට උදව් කරන්න අපි යනවා නම් එතෙන්දී පුළුවන් නම් අවුරුදු 12ට වැඩි අයට අර මීවුන වළක්වන ඩොක්සිසයික්ලින් කියන පෙත්ත ලබා ගත්තොත් හොඳයි. සතියට එකයි ගන්න ඕනේ මිලිග්‍රෑම් 200. ඒ ගැනත් දැනුවත් වෙන්න. ඊට අමතරව ලෙප්ටොස්පයිරෝසිස් එවත් මීවුනේ රෝග ලක්ෂණ කීපයක් දැනගන්න අපි උණ තියෙන්න පුළුවන් දිගටම ඇඟේ මස් පිඩු කැක්කුම හිසරදය ඇස් රතු වීම ඇස් කහපාට වීම මුත්‍රා දත පාටට යෑම ඊට අමතරව බඩේ කැක්කුම් වගේ රෝග ලක්ෂණ දවස් කීපයක් තියෙනවා නම් මේක මී උණ වෙන්න පුළුවන්. ඉතින් එහෙම තියෙනවා නම් රෝග ලක්ෂණ ඇති වුණොත් වෛද්‍යවරයෙක් වෙත රෝහලක් වෙත යොමු වෙන්න අපිට ඇතුල් කරලා ඒකට ප්‍රතිකර්ම තියෙනවා. තුන්වනුව දැන් ජලය බැස යාමත් සමගම මදුරුවන්ගේ ගහණය වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා අපේ නිවස් පුළුවන් තරම් මදුරුවන්ගෙන් ප්‍රවේශම් කරගන්න. නිවස් අවට පාසල්වලට අපේ ආයතනවලට මදුරුව බෝවෙන ස්ථාන තියෙනවම කරන්න. දවස් 3-4ක් උනත් එක්ක තදට ඇඟ රිදෙනවා, හිස රද, ඇස් යට කැක්කුම් වගේ තියෙනවා නම් මේක ඩෙන්ගු වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ගැනත් කල්පනාකාරී වෙන්න. ඊටත් අමතරව පාන්සුන වගේ රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඊටත් අමතරව දැන් සීතල තත්ත්වයක් එක්ක ළමා හතිය වැඩි වෙන්නත් පුළුවන්. ඉන්ෆ්ලුවෙන්සා වගේ රෝග තත්ත්වයන් තාමත් තියෙන නිසා ඒ රෝග වුණත් අපිට බෝ වෙන්න පුළුවන් සීතල තත්ත්වයන් ඇතුව. ඒ නිසා අපි හැමෝම ප්‍රවේශම් වෙමු. මේ සියලුම රෝග වලින් අපිට වැළකීලා ඉන්න පුළුවන්. වැළකුණොත් මම හිතනවා මහ ජනතාවට තව බරක් වෙන එක අපිට අවම කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මේ මුදා ගැනීම කටයුතු මේ දවස්වල සිදු වෙනවා. මේ මුදා ගැනීම කටයුතු වලදී කොහොමද හැදෙන්නේ? අපි දැක්කා විශාල විශේෂ ජනතාව ගම් වතුර පාගනවා. මේ වගේ අවස්ථාවක මොන වගේ ප්‍රතිශත දෙන්න පුළුවන්? ඇත්තරම මහ ජනතාව අනවශ්‍ය විදියට ගම් වතුර පා ගන්න යන්න එපා. මී උණ ඇදීමේ ප්‍රවණතාවයක් තියෙනවනේ. අනවශ්‍ය විදියට ගම් වතුර පා ගන්න ගියොත් අනිත් එක ළමයින්ට ඔය ගම් වතුර පෙන්නන්න යන්න එපා. මොකද අවුරුදු 12ට අඩු දරුවන්ට මී උණ වළක්වන ඒ පෙත්ත බව අපිට දෙන්න බෑ. ඒ නිසා අනවශ්‍ය විදියට ළමයින්ව වතුර ජල ගැලීම් තියෙන තැන් වලට ගෙනියන්න එපා. දැන් ජල ගැලීම් වලට හසු වෙච්ච අයට අපි ප්‍රතිකාර කරමු. තව දුරටත් හානි කරගන්න එපා. පුළුවන් තරම් තමන්ගේ නිවස් වලට වෙලා රාජකාරී කටයුතු කරගෙන ඉමු. ඒ වගේම දැන් මේ ගම් වතුර බැස ගියාට පස්සේ මේ නිවෙස් පිරිසිදු කිරීම කටයුතු සිදු වෙනවා. මෙන්න මේ පිරිසිදු කිරීම කටයුතු මොන වගේ ක්‍රියාමාර්ගයක්ද අනුගමනය කරන්න ඕනේ? ඇත්තටම ඒක තමයි ඉතාම වැදගත්. අපි නිවෙස් වලට යන්න ඉස්සෙල්ලා පුළුවන් තරම් ඒ නිවෙස් පිරිසිදු කරගන්න. මොකද මීයෝ බෝ වෙලා තියෙන්න පුළුවන්, මදුර බෝ වෙන ස්ථාන තියෙන්න පුළුවන්, නිවෙස් කඩාගෙන වැටෙන්න ඉඩ කඩක් තියෙනවා. අපිට හානි වෙන්න පුළුවන්. ඒක නිසා පරීක්ෂා කිරීමකින් පසුව මිසක් ළමයින්වයි අපි පුද්ගලයෝ නිවෙස් තුළට යන්න එපා. ගියත් ඊට පස්සෙත් පුළුවන් තරම් පිරිසිදු කරගෙන අපේ නිවෙස් තුලත් අවටත් පිරිසිදු කරගන්න මදුරු බෝවන ස්ථාන තියෙනවා නම් අවම කරගන්න. ඒ වගේම තව තියෙනවා දැන් මේ ගම් වතුරට යට වෙච්ච එළවලු වර්ග එතකොට දැන් පාම් පිටින් යට වෙලා තිබුණා. මේවා වෙළඳ පොළට එන්න පුළුවන් විදිහින් මේ වගේ අවස්ථාවක කොහොමද ජනතාව අනුගමනය කරන්න ඕනේ? පුළුවන් තරම් දැන් කොළ ಜಾති වගේ දේවල් අපිට හොඳට තම්බලා වගේ අනුභව කරන්න එළවලු උනත් තම්බලා අනුභව කරන්න පුළුවන් නම් හොඳයි. මොකද නැත්තම් ආපොසුසරයක් පාචන තත්ත්වයන් වගේ ඇති වෙන්න පුළුවන්. අපි අපිරිසිදු විදිහට ආහාර පාවිච්චි කරොත් ඉතින් පුළුවන් තරම් හොඳට තම්බපු එළවලු
පළතුරු උනත් හොඳට සෝදලා පිරිසිදු කරලා ආහාරයට ගන්න. ජලය ටිකයි ආහාර ටිකයි පිරිසිදුව ගන්න. එසේ නැත්නම් ඇත්තටම ආපෞසරයක් පාචන තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. එහෙනම් වතුර පානය කිරීමේදී බෝතල් වතුර පාවිච්චි කිරීම වැදගත් වෙනවද නැත්නම් කොහොමද මේ උණු වතුර නිවා ගන්න ඕනද කොහොමද ඒක? අපිට පහසුකම් තියෙනවා නම් වතුර උණු කරලා නිවාගෙන පාවිච්චි කරනවා නම් තමයි ඉතාමත් හොඳ.